මචං මේ තියෙන්නේ මචං ලංකාව හැදිලා තියෙන්නේ හොඳේ උඹලා හිතන්න එපා මේ ලංකාව හැදිලා නැහැ කියලා. වෙන්න ලංකාව. මේ ලංකාව. හරිද? මේක ලංකාව. හොඳේ මේක ලංකාව. මමත් එකක් ගන්නවා මචං මේක. ඒක මමත් එකක් ගන්න තමයි මම හිතා ඉන්නේ මාර්මා කලා ඉන්නේ ගහන එක ගහනවා මචං මෙතනින් නම්. ඒක කියන්න ඕනේ පැහැදිලිව. අතන තියෙන්නේ කෙලිම පොඩ දඟ දාලා. ඔව් ඒක අර පොඩි ඉන්ෆිනිට් ලෙවල් එකක. ඒක කොහොම පූල් එකේ ටයිප් එක තමයි තියෙන්නේ. මේක නම් වෙනම සීන් එකක් තියෙන්නේ. ආතල් පැත්තට බර වෙච්ච පූල් එක මේක මට දෙන්නේ. ආතල් පැත්තට බර වෙච්ච පූල් එක. මේක කොමන් සර්. මේක කොෆි ෂොප් එක. හරිද? එතකොට මේක කොමන්. එතකොට මෙතන තියෙන ආයුර්වේදික් ස්පා එක. ඒක තායි මේ සෝරි බාලි ලේඩීස් ට තමයි ඉන්න තෙරපිස්ලට. එතකොට උඩ බියුටි සැලූන් එක. එතකොට අපිට ලොන්ඩ්‍රි ATM. ෆ්ලැට් කියන්නේ මේක ෆස්ට් ස්ටේජ් එක. ඒක ටෝටල් සෝල්ඩ් අවුට්. මේකත් සෝල්ඩ් අවුට්. සෝල්ඩ් අවුට් නේ. මේක තමයි මේ ක්ලබ් එක. ඒ කියන්නේ ලයිසන් බාර් එක මොකක් හරි ඉවෙන්ට් එකක් ගන්නවා නම් අපි දැනට නම් ඕක එළියට දෙනවා මේ වෙඩින්ග්ස් පාටි වලට එන්න. මේක තමයි මං කිය 2027 යනවා නම් ඔය හයි ෆ්ලෝ එක කරා නම් මේක තමයි අවైలබල් තියෙන්නේ. මේ තමයි එකේ 2 bedroom තමයි අවైలබල් තියෙන්නේ යුනිට් 6. යුනිට් 6. ඔව් මේකත් සෝල්ඩ් අවුට්. මේ හතරක් තියෙනවා. ඒකෙන් බලන්න ගියා. මේක අර මෙවගක් තියෙනනේ. වෙලබෙත්ත. ඒ පැත්තට ඒ පැත්ත ඉවරයි. ඉවරයි. හැබැයි මෙහෙමයි. අර ටවර් එකට ගියොත් අර හැදෙන ටවර් එකට ගියොත් ඒ පැත්තේ view එක හම් වෙනවා. පෙන්නන්නනේ. ඔව් මේක තමයි අම්මනේ සී. මේක මේ 2 bedroom. 2 bedroom එකනේ. ඒ ටිකට ඇක්සස් තියෙන මේ ටවර්ස් වලට විතරයි. මේ කියන්නේ මේ ටවර්ස් වල විතරනේ. මෙතන මේ හැදෙන මේ ටවර් එකයි මේ අපි ඉන්න ටවර් එකයි එයා පැත්තේ තියෙන ටවර් එකයි. තව එකයි. මේ ලංකාවේ සිරාවට මෙහෙම තියෙනවා කිව්වමයි මේක. කෙලිම පිට රටක් කරලානේ තියෙන්නේ. ලයින් එක. මා කිව්වේ මං කිව්ව 46 මිලියන් කියලා. 46 මිලියන්. ඔව් 46.7. එන්න කෝටි 5ක් තියෙනවා නම් සුපිරි ප්ලේස් එකක් ගන්න පුළුවන්. කෝටි 5ක් ඕන මචං. කොළඹ පැත්තේ ඉඳන් එනකොට ගෝනපොළට පොඩ්ඩක් මෙහායින් තියෙනවා බුදු පිළිමයක්. වම් අත පැත්තේ මේක පේනවා බං ගෝනපොළට. මේ කාතුඩුව ගෝනපොළ ඔය රූට් එක පේනවා. දැන් මේකේ ප්‍රොපර්ටි හෑන්ඩ් ඕවර් කරාට පස්සේ members only. members only කරනවා නේ. ඔව් membership එක ඉගෙන් ගන්න නම් 1 million. ඒක නැත්නම් මේක යුනිට් එකක් ගත්තොත් යුනිට් එකක් ගත්තොත් කොහොමද තියෙනවද නේ? ඔව්. ඒක යුනිට් එකක් වල ගන්නවා නම් ඒ 1 million ඒක ෆ්‍රී දෙනවා. ඒක ෆ්‍රී කොහොමද වෙනවා? ඔව්. අරක ලක්ෂ 10ක් වෙනවා නේ. ඔව්. ඔය වීඩියෝ එක නාන්ත හංගිනවා කියන්නේ. හරිද? ආදි දුවිතෝඩ ඇවිල්ලා පොල්ලා. මචං මේ තියෙන්නේ මචං ලංකාව හැදිලා තියෙන්නේ හොඳේ උඹලා හිතන්න එපා මේ ලංකාව හැදිලා නැහැ කියලා. වෙන්න ලංකාව. ඉන්න ලංකාවේ හැදිලා ගමන් තියෙන්නේ. ඉවරයිනේ. පාර ඉවරයි පුතා ගහන්න යූ ටර්න් එක ආකෝ. බලපන් එතනත් ගෙවල් දෙක ගහලා තියෙන ලස්සන බලපන් මේ. මේ පාරවල් මචං ලංකාව දියුණු නැහැ කියන එකෙක්ට කනට ගහලා මේක පෙන්නහන් වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. ලංකාව දියුණු නැහැ කියන මිනිස්සෙක්ට. ඔව් ලංකාව මේ වගේ තරක් ඉතින් මේ තියනවා කිව්වහම නේද අයියේ. මාරු ප්ලේස් එකක්. මං කිව්වේ අයියේ ලංකාව දියුණු නැහැ කියලා ඔය කියන්නේ. වැඩක් නැහැ කියලා. මිනිස්සු එක්ක ලෝකේ දැකලා නැහැ කොහොමක් හරි ප්‍රශ්න හැමදාම. සමහර මිනිස්සු දකින්න අර එකම තියෙනවනේ හැමදාම දකින්න දේ විතර සමහර මිනිස්සු දකින්නේ. යාන ලෝකෙත් දකින්නේ නැහැ. දකින්නේ ඒක වැඩේ. සුපර් මාකට් එකේ ඉන්නේ මේ අවුරුදු අන්තිමේට කීල්ස් එකේ එක්ස්ප්‍රස් එකේ ඉන්නේ. බිල්ඩින්ග්ස් ඕකේ. ඒ කියන්නේ තාම සෙකන්ඩ් ස්ටේජ් එක අපි හෑන්ඩ් ඕවර් කරලා නැහැ.
ඔය විලාසෙම හදපුවා හෑන්ඩ් ඕවර් කරන්නේ මේ මාස අන්තිමේට. අන්තිමේට නේ. එතකොට තමයි කීල්ස් එකේ වෙන්නේ. එන්නේ. අපි හරියට ගිහිල්ලා හරි ඕකේ නෝ ප්‍රොබ්ලම්. ඉතින් යන නර්සරි එකයි ඩේ කෙයා එකයි. ඉවලන්ට ෆන්ක්ෂන් දෙනවා. මේ දිනේ අර ෆ්ලැට් ටික නේ. ඕගොල්ලෝ කොහොමද මේකේ බාරයක් කරේ මෙහෙම තියනවද? තියෙනවා. ඒ ඔක්කොම මේකට තියෙනවා. මේක ෆ්ලැට් කියන්නේ මේක ෆස්ට් ස්ටේජ් එක. ඒක ටෝටල් සෝල්ඩ් අවුට්. මේකත් සෝල්ඩ් අවුට්. සෝල්ඩ් අවුට් නේ. අවైలබල් තියෙන්නේ අර ඉස්සරහා තියෙන එකෙන් ග්‍රවුන්ඩ් ෆ්ලෝස් විතරයි. ඒක පල්ලෙහා. ඔව්. එකක්වත් අවైలබල් නෑ. උඩ අම්මඩ සී. එතකොට අයි උඩට යන්න ප්‍රයිස් එකක් වෙනස් වෙනවා. ප්‍රයිස් එක වෙනස් වෙනවා. මේක තමයි මේ ක්ලබ් එක නේ. ඔව් ක්ලබ් එක. ඒ කියන්නේ ලයිසන් බායි එක මොකක් හරි ඉවෙන්ට් එකක් ගන්නවා නම් අපි දැන් නම් ඕක එළියට දෙනවා මේ වෙඩින්ග්ස් පාටි වලට එම. මේක සම්පූර්ණ හෑන්ඩ් ඕවර් කරාට පස්සේ අපි මෙම්බර්ස් ඔන්ලි කරනවා. මෙම්බර්ෂිප් එක ගන්න 1 මිලියන්. අම්මඩ සී එහෙමයි නේ. ඔව්. ඒ කියන්නේ ගෝල්ෆ් කෝස් එකේ ගෝල්ෆ් ප්ලේ කරන්න මං කිව්වේ අයි මම මේ වීඩියෝ කැලක් දාගන්න අවුලක් නැහැ නේ. මොකද අපිට අපේ ඉන්නවයි පෙන්නන්නයි. නෑ එහෙම අවුලක් නෑ. මේක තමයි මං කිය 2027 යනවා නම් ඔය හයි ෆ්ලෝ එක කරා නම් මේක තමයි අවైలබල් තියෙන්නේ. මේ තමයි එකේ 2 බෙඩ්රූම් තමයි අවైలබල් තියෙන්නේ යුනිට් 6. ලිමිට් 6. ඔව් මේකත් සෝල්ඩ් අවුට්. 3 බෙඩ්රූම් නම් අම්මා සෝල්ඩ් අවුට්. ඔව් 3 බෙඩ්රූම් නම් තියෙනවා යුනිට් 12ක් වගේ. මේ 2 බෙඩ්රූම් තියෙන 6. අපි මොඩල් එකක් තුන පොඩ උඩට ගිහලා බලලා අතර මේනවා. යන් සුපිරි යා. වා කොහෙදයි? මං නම් මෙහෙ නෙමෙයි. එහෙමයි නේ. මාතලේ. අම්මට ඉන්න දුර. අපි හිතන්නේ නැති ඇත්තටම දැන් බොරු කියන්න ඕනේ නැහැ. මාත් ඉතින් මේ වැඩට එන්න කලින් දැන් අපිත් මාතලේ දන්නේ නැහැ ඉතින් මේ අපි ආවට පස්සේ තමයි අපි සර්ප්‍රයිස් වුණාද? මේ වගේ තියනවා කියලා තියනවා නෑ මේ දවස් ගානක් දැක්කා අපි ගියා මේ DC එක තියෙන්නේ මේ ඔව් මහරගම ඔව් ඒකෙත් අපි බලන්න ගිය ඇපාර්ට්මන්ට් එක ඒක සෙට් නෑ මොකද මේ වටේ පිටේ බැලුවම තනිකර පේන්න තියෙන්නේ ඇලෝල් ටික වතුර ටික විතරයි ඒ කියන්නේ විවයක් කරේ මේ නෑ කිසි විවයක් නෑ මෙහෙ නෑ මෙහෙ තට්ටු 24ක් තියෙනවා ඒකෙන් බලන්න ගියා මේක අර මෙවගක් තියෙනනේ වෙලපැත්ත ඒ පැත්තට ඒ පැත්ත ඉවරයි ඉවරයි හැබැයි මෙහෙමයි අර ටව එකට ගියොත් අර හැදෙන ටව එකට ගියොත් ඒ පැත්තේ view එක හම් වෙනවා මේ උඩම ඉන්නේ නේ. ඔව් මේකේ හයි 6 නේ. ඔව් මේක තමයි මොඩල් එක විතර දෙනවා ඒක ඔක්කොම නෝඩ් අවුට් නේ අම්මට. දාත කට්ටියකින් මේක කන්ටෙක් කරගෙන අප්ලෝඩ් ඉස්සෙල්ලා අප්ලෝඩ් එක කරා පෙන්නන්න නේ. ඔව් මේක තමයි අම්මට සී. මේක මේ 2 bedroom 2 bedroom එක නේ. ස්ක්වයර් ෆීට් 1100යි එක අම්මා ගහයි බැට් එකෙන් ගිහුවල්නේ. අයි මේ අර පූල් එක එහෙම ඔව් ඒ පූල් එක මෙතන සම්පාතින් ඒරියා එක හා. මේක යට තියෙනවා ජිම් එක බිලියඩ් ටේබල් එතකොට ටේබල් ටෙනිස් වගේ ඉන්ඩෝර් ස්පෝර්ට් අයිටම් කීපයක් තියෙනවා ඒ ටිකට ඇක්සස් තියෙන මේ ටවර්ස් වලට විතරයි මේ කියන්නේ මේ ටවස් වල විතරනේ. මෙතන මේ හැදෙන මේ ටවර් එකයි මේ අපි ඉන්න ටවර් එකයි එයා පැත්තේ තියෙන ටවර් එකයි තව එකයි. ඒ තුනට විතරයි මේක ඇක්සස් තියෙන්නේ අර මේ කට්ටියට මෙහෙ ඉන්න බෑ ඒගොල්ලන්ට අපි වෙනම එවුවා ප්‍රොවයිඩ් කරලා තියෙනවා හදනවා. අර ටවර්ස් අතරට හදලා තියෙනවා හදලා තියෙන්නේ. අර ටවර්ස් අතරට වෙනම පූල් එකක් වෙනම තියෙනවා කමියුනිටි වෙනම ප්‍රොවයිඩ් කරලා තියෙනවා ඒක දීලා තිබ්බේ ඔයා දැක්කද මේ අතර මේ අර පේන අර පොඩි ටවර්ස් වගේ ඔව් ඔව්. අර අර අතීතවල එහා පැත්තේ ඔව් එතන ටවර්ස් පහක් තියෙනවනේ ඒක කට්ටියට තමයි අපිට තියෙන්නේ මේක ඔව් දැන් මේකේ යුනිට් එක පර්චේස් කරොත් එහෙම මේකේ පූල් එකේ තියෙන එක තමයි ඔයාලට මේක පූල් එකදී මේ අපිට තියෙන්නේ නේ. ඔව් මේක ඔක්කොම සෝල්ඩ් අවුට් කරනවා නේ. මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝස් තියෙනවා ග්‍රවුන්ඩ් ෆ්ලෝ හතරක් තියෙනවා කීයක් තියෙනවද? 4. මේ කීයද ප්‍රයිස් එක කියන්නේ ඒකේ Price එක දැන් ඔයා මේක කිව්වේ තියෙනවා අන්තිම? මම කිව්වේ 46 මිලියන් කියලා 46 මිලියන්. ඔව් 46.7 ඒ කියන්නේ 4යි. නෑ මේක තියෙනවා යට ග්‍රවුන්ඩ් ෆ්ලෝස් මද? මේකත් අපි මේ මරු ඔය. අඩෝ මේ ලංකාව හරිද? එන්න කෝටි 5ක් තියෙනවා නම් සුපිරි ප්ලේස් එකක් ගන්න පුළුවන් කෝටි 5ක් ඕන මචං.
හරිද මචං? ගේමක් ගහගන්න ඉල්ලා. ගේමක් ගහගත්තොත් අපිට මැච් එකක් ගහගන්න පුළුවන් බා. ගේමක් ගහගන්න ඕනේ ඉතින් මොකක් හරි කරලා ඉතින් බෝල් කටු විකුණලා හරි. වතුරක් වෙනවා නේ. වතුරක් වෙනවා ඊට දැන්. ඔක සර්විස් ඩෝර් එක. මොකක්ද ඒක තියෙන්නේ? ඔක වෙන්නේ මේ දැන් අපි එළියට අපේ සර්වර් කෙනෙක් ඉන්නවා නම් ඔයාලා ගෙදර නැතිලා දාන්න සර්වර් එතකොට අයි මෙතන දොරවල් දෙකක් තියෙනවානේ. ඔව් මේ ඩෝර් එකේ ගාමේ එකේ හැම එකේ මෙහෙමද? හැම එකේ මෙහෙමද? ඉමර්ජන්සි ඉමර්ජන්සි වෙච්ච ගමන් ඒක එතකොට මෙතන තියෙන ලොන්ඩ්‍රි ඒරියා එක. මෙතන වොෂින් මැෂින් එක මේක මේ මේන් එකේ රෙස්ට් රූම් එකක්. සර්වර් කෙනෙක් ඉන්නවා. සර්වර් කෙනෙක් ඉන්නවා. එයාට රෙස්ට් කරන්න. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය බෙඩ් එකක් සර්වර් කෙනෙක් මෙතන නිදා ගන්න ඕන පුළුවන් ගැටලුවක් නෑ. ඔව් ගේම ගන්න. මේක එතකොට මේන් එකේ රෝස් රූම් එක. එයාගේද? නැත්නම් අපේ හැමෝම නෑ. ඔයාලට වෙනම තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එකේ ඇටච් එක වෙනම තියෙනවා. මේක මේ සර්වර් යූස් කරනවා මේක. අයි මේ ගහලා තියෙන හැම එකක්ම මේ විදිහමයි තියෙන්නේ. සාමාන්‍ය රූම්ස් දෙන්න මේ ගන්න. මේ ගන්න කියන්නේ වේදනාවේ දොරකින් ඒ වගේ ටයිප් එකක් තමයි එන්නේ. කොමන් ඒරියාස් තමයි වෙනස් වෙන්නේ. මේකට වඩා විලාසන කොමන් එකක්. එහෙම නැත්නම් මේ පැත්ත බලනවද? මේ පැත්ත නෑ මේ පැත්ත කියන්නේ මේ ඔය රෙසිඩන්ට් තව පෙන්නන්න දෙයක් නෑනේ වාට. අපි මේ යන්න නේද ක්ලබ් එකට යන්න? ආ අතුල්නේ? ඔව්. ආ මේ පැත්ත කියන්නේ මේ බල්ල වැඩන්නේ මේකේ. අවైలබල් නෑ එකක්වත්. අවైలබල් නෑ නේ. කොහොමද ඔය පැත්ත පති? බැලුවා කියලා තේරුමක් නෑනේ. මේක ක්ලබ් එකනේ. බොන්න ගන්න ඕන එකක් පුළුවන් නේද? මේක මේ කෙලින්ම කන්ට්‍රෝල් වෙන්නේ අර හොටෙල් එකේ. හොටෙල් එකන්නේ. ක්ලබ් හවුස් කියලා. ක්ලබ් හවුස්. මේකේ දැනට අපි අවුට් දීලා තියෙනවා බිටින්ස් වලට එහෙම. දැන් මේකේ ප්‍රොපර්ටි හෑන්ඩ් ඕවර් කරාට පස්සේ members only. members only කරනවා නේ. ඔව් membership එක ඉගෙන් ගන්න නම් 1 million. එහෙම නැත්නම් මේක unit එකක් ගත්තොත් unit එකක් ගත්තොත් කොහොමද කියනවනේ නේ. membership එක ගන්න 1 million ලක්ෂ 10න් ගන්න පුළුවන්. එළියෙන් ගන්නවා දැන්. يعني මේක unit එකක් purchase කරන්න නැතුව වෙන කෙනෙක් ගන්නවා නම් 1 million. එතකොට මේ ඇවිල්ලා ගෝල්ෆ් ගහන්න අර මේ ටික විතරයි කරන්න පුළුවන් නේ. ඔව්. මේක unit එකක් වල ගන්නවා නම් ඒ 1 million ඒක free දෙනවා. ඒක free කොහොමත් වෙනවා. ඔව්. අරක ලක්ෂ 10ක් වෙනවා නේ. ඔව්. මේ ලංකාවේ සිරාවට මෙහෙම තියෙනවා කිව්වම ඈ කෙලිම පිට රටක් කරලානේ තියෙන්නේ. ලයින් එක. එතකොට අපි මේවා කරනකොට වෙන මෙහෙම නෙමෙයි අර හැමෝගෙම charges ඒවා මේවත් එක්ක තමයි වැටලා ඔක්කොම කලවමේ තමයි ඔක්කොම වැටලා ඉන්නේ නේ. වෙනම ගෙවීමක් කරන්න නෑ. අපි pool එක පාවිච්චි කරා කියලා නෙමෙයි නේ. monthly යන එකෙන් ඔක්කොම වලට ඒ කියන්නේ garbage collecting ඉඳලා අර ඉතින් අවශ්‍ය වෙන ඔක්කොම මේ facilities ටික එකෙන් cover වෙනවා. කව වෙනවා නේ.